එන්නකො ළමයි අපි අද යමු කොළඹ තියෙන ලස්සනම ලස්සන තැනක් බලන්න. ඔක්කොටම කලින් ටිකට් අරන් ඉන්න එපයි ළමයි. මෙතන එක ටිකට් එකක් වෙන්නේ රුපියල් 200යි. ඔයගොල්ලෝ වාහනයක එනවා නම් මෙතන වාහන පාක් කරන්න ලොකු ස්පේස් එකක් තියෙනවා. අපි මේ ගියේ ඉරිදා දවසක. ඉරිදා වෙලත් මෙතන ලොකු ඉඩ ප්‍රමාණයක් තිබුණා. එන්නකො යන්න ඇතුළට. සේරටම කලින් යන්නේ කොහෙද කියලා දැනගෙන ඉන්න ඕනේ. මෙතන තියෙන මැප් එකත් බලලා ඔන්න ඉතින් අපි නම් ගමන පටන් ගත්තේ දකුණු පැත්තේ. කොළඹ ආවට මේ වගේ නිදහස් තැනක් තියෙනවා කියන්නේ ළමයි පුදුමයක්. ඔන්න මේක නම් කියලා තියෙන්නේ කපල් වලටමයි. ඔන්න ඉතින් මෙතන ඇතුල් වෙන්න එපා කියලා ගහලා තියෙනවා. එහෙම ඇතුල් වෙන්න එපා කියලා තියෙන තැන්වලදී කිසිම විදිහකට ඇතුල් වෙන්න එපා. මෙන්න මේ බෝඩ් එක තියෙන තැන ළමයි පොඩි ස්කූල් එකක් වගේ තැනක් තියෙනවා. ඔයගොල්ලන්ට වාඩි වෙලා නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමයි එතන. ඔන්න තව දෙයක් මතක තියාගන්න. ඔයගොල්ලෝ ඉස්සරහින් ගන්න ටිකට් එක මෙතනින් අනිවාර්යෙන් චෙක් කරනවා. තව දෙයක් ළමයි පාක් එක ඇතුලේ වතුර නැහැ. ඔයගොල්ලෝ යනවා නම් වතුර බෝතලයක් අරන් එන්න. එතන තිබුණ ටැප් එකෙන් වතුර එකක් ඔයගොල්ලන්ට පුරව ගන්නත් පුළුවන්. මෙතන බෝඩ් එක තිබුණේ නම් ළමයි බටර්ෆ්ලයි වෝක් කියලා. ඉතින් එන්නකො යන්න අපි සමනල්ලු ඉන්නවද කියලා බලන්න. ඉතින් ඔයගොල්ලොන්ට මෙතන ඇවිදින අතර වාරයේදී ෆොටෝ ගන්න ලස්සන ලොකේෂන්, ඒ වගේම වාඩි වෙලා ඉන්න නිදහස් තැන් ගොඩක් හම්බ වෙනවා. අපි යන වෙලාවේ නම් මෙතන කපල්ස් ගොඩක් ඇවිල්ලා ඒගොල්ලෝ හරිම නිදහසේ මෙතන හිටියා. ඉතින් ඇතුල් වෙන තැන බෝඩ්ස් ගහලා තියෙනවා පොදු ස්ථානයක් විනීතව හැසිරෙන්න කියලා. ඉතින් ළමයි ඔයගොල්ලෝ විනීතව හැසිරෙන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් ළමයි මන්නම් සමනලයක් දැක්කා. මේ බටර්ෆ්ලයි වෝක් එකටම දැකපු එකම එක සමනලයා මෙයා තමයි ඉතින්. මේ ඇවිදගෙන යන තැන්වල පොඩි පොඩි මීටින් පොයින්ට්ස් වගේ තැන් තියෙනවා ළමයි. ඒ වගේ ඇවිල්ලා ඔයගොල්ලෝ නිදහසේ ඉන්න කතා කර කර ඉන්න පුළුවන්. ඔන්න බලන්නකො ළමයි ඉතින් අපේ කට්ටිය කොච්චර කැත වැඩද කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ අරන් යන දේවල් අරන් එන්න බැරි නම් මීටර් 200 වගේ කුණු දාන තැන් තියෙනවා. අඩුම තරමේ ඒවටවත් දාලා එන්න. ඔන්න ඉතින් ළමයි පාක් එකේ ලස්සනම තැනට අපි ආවා. මෙතන ඉතින් ෆොටෝස් ගන්න නම් කියාපු තැන. මෙතන තියෙන ටවර් එකේ උඩට ගියාම පුදුම ලස්සනක් තියෙන්නේ. වටේම හරි ලස්සනට පේනවා. එන්නකො ඉතින් යන්න අපි උඩට ගිහිල්ලාම බලමු. ඉතින් ඔයාලම බලන්නකො මෙතන කොච්චර ලස්සනද කියලා. එදා නම් ඉතින් ළමයි මල් පිපිලා තිබුණේ නැහැ. මෙතන මල් පිපුණාම කොච්චර ලස්සනට ඇතිද? තව එකක් මට කියන්න අමතකුණා ළමයි. අපි මුලින්ම ඇවිදගෙන එන තැන්වල සෑහෙන්න මදුරුවෝ ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ එද්දී මේ මදුරුවන්ටත් මොකක් හරි සොලියුෂන් එකක් හොයාගෙන වෙන්න. මේ ඔයගොල්ලෝ දකින්නේ දියවන්නා වෝක් එකේ එක තැනක්. එතනත් හරි නිදහසේ ඉන්න පුළුවන් ලස්සනම ලස්සන තැන. ඔන්න ඉතින් වටේම ඇවිදලා නිදහසේ ඉඳලා ලස්සනම ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන අපි ගමනාන්තයට ආවා. ඉතින් ඔයගොල්ලොත් මෙතෙන්න ගිහිල්ලා ගත්තු ලස්සනම ලස්සන ෆොටෝස් වීඩියෝස් තියෙනවා නම් අපිටත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මෙන්න මෙහෙමයි ළමයි අද දවසේ ඉවරුනේ. ආයෙත් ලස්සන තැනකින් හම්බ වෙමු.